සුබ දවසක් හැම දෙනාටම අපි හැමෝටම සිහින තියෙනවා. ඒ සිහින රැකගන්න වගේම ඉටු කරගන්න එකත් ලේසියෙන් කරන්න බෑ. ඉතින් සිහින ගැන කියලා දෙන හරි අපූරු කතාවක් අද ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා. මේ කතාව ආරම්භ වෙන්නේ එක්තරා පාසලකින්. ඔන්න උදේම නැන්සි ටීචර් එයාගේ පන්ති කාමරයට පිටත් වුණා. නැන්සි ටීචර් එන බව දුර තියාම දුටු ළමයි කඩි මුඩියේ කලබල වෙලා තමන්ගේ අසුන් වලට ගිහිල්ලා වාඩි වුණා. පාසලේ හැමෝම දන්නවා නැන්සි ටීචර් කියන්නේ ඊටාම සැර පෞරුෂ චරිතයක් කියලා. නැන්සි ටීචර් ඔන්න පන්තියට ආවා. නැන්සි ටීචර් පන්තියට ඇවිල්ලා දරුවන්ට පොඩ්ඩක් සැර වුණා. ඔයාලගේ කෑ ගහන සද්දේ දුරටම ඇහෙනවා. කෑ ගහන්න නැතුව මේ ළමයිට ඉන්න බෑනේ. නැන්සි ටීචර් එහෙම පැවසුවා. කොහොම හරි නැන්සි ටීචර් ඔන්න අද පැවරුමක් දෙන්න තමයි යන්නේ. හොඳයි ළමයි. අද මම ඔයාලට පැවරුමක් දෙනවා. ඊයේ අපි කතා කරන්නේ රචනාවක් ලියන හැටි. ඔයාලට අද රචනාවක් ලියන්න තමයි තියෙන්නේ. ඔයාලා ලියන්න ඕනේ ඔයාලගේ අනාගත සිහිනය ගැන. මෙහෙම නැන්සි ටීචර් පැවරුම දුන්න ගමන්ම ළමයි ඉක්මනින්ම රචනාව ලියන්න පටන් ගත්තා. සමහරු තමන්ගේ වෛද්‍ය සිහිනය ගැන, ඉංජිනේරු සිහිනය ගැන, නීතිඥවරයෙකු වීමේ සිහිනය ගැන ලියන්න පටන් ගත්තා. ඉතින් එක පිම්මේ හැම ළමයෙක්ම තම තමන්ට හැකි අයුරින් තමාගේ වයසට ගැලපෙන විදිහට තමාගේ සිහිනය ගැන රචනාවක් ලියන්න ගත්තා. මේ අතර මේ පන්ති කාමරේ හිටියා ජැක් කියලා පොඩි ළමයෙක්. තාමත් මෙයා කල්පනා කර කර තමයි ඉන්නේ. කිසිම අදහසක් නැහැ වගේ. නැන්සි ටීචර් දැක්කා මේ කල්පනා කර කර උඩබිම බල බල ඉන්න ජැක්ව. නැන්සි ටීචර් මෙහෙම සැර කරා. ජැක්, ඔයාට අනාගතේ නිකමෙක් වෙන්න දෝනේ. ඔයා ඔහොම කල්පනා කර කර උඩබිම බල බල හිටියොත් නම් ඔයා නිකමෙක් වෙලා තමයි නවතින්නේ. නැන්සි ටීචර්ගේ සැරවැර ගණන් ගන්නේ නැතුව ජැක් මෙහෙම පිළිතුරක් දුන්නා. නෑ ටීචර්, මට පොඩ්ඩක් හිතන්න ඕනේ. කොහොම හරි කාලච්ඡේදයත් අවසන් වුණා. අවසානයේදී නැන්සි ටීචර් ළමයින්ගේ ලියපු රචනා එකතු කරගෙන පිටත් වුණා. පසුදින නැන්සි ටීචර් පන්තියට ආවේ කලින් දවසේ ලියපු රචනාවලට ලකුණුත් ලබා දීලා. ඉතින් හොඳටම ලියපු රචනාවලට රතු පෑනින් A සලකුණු දාලා තිබුණ අතර දුර්වල රචනාවලට F සලකුණු දාලා තිබුණා. ඉතින් අපේ කතා නායකයා වුණ ජැක්ට හම්බෙලා තිබුණෙත් F සලකුණ. ඉතින් ජැක් තමාගේ රචනාව බලලා නැන්සි ටීචර්ගෙන් කෙලින්ම මෙහෙම ඇහුවා. ටීචර්, ඇයි මට F එකක් දීලා තියෙන්නේ? ජැක් කෙලින්ම ඒ ගැන අහපු නිසාම නැන්සි ටීචර්ට සතුටුයි. නැන්සි ටීචර් මෙහෙම පිළිතුරක් දුන්නා. පුතේ, මම විශිෂ්ට ව්‍යාපාරිකයෙක් වෙමි කියලා ඔයා ලියලා තියෙන ඇත්තෙම ප්‍රායෝගික නොවන රචනාවක්. සේවකයෝ 5000ක් විතර ඉන්න ඇඟලුම් කර්මාන්ත ශාලාවක අයිතිකාරයෙක් වෙන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනික ඔයාගේ තාත්තත් පෞද්ගලික අංශයේ සුළු සේවකයෙක්නේ. එහෙම පෞල් පසුබිමක් තියාගෙන කොහොමද ඔයා ඔය වගේ ප්‍රායෝගික නොවන සිහිනයක් දකින්නේ? අනිත් අය වගේ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න මහන්සි වෙන්න. නැන්සි ටීචර් එහෙම පිළිතුරක් දුන්නා. ඊට පස්සේ ළමයි හැමෝටම මෙහෙම කිව්වා. හොඳයි ළමයි, අද රචනාවට F ගත්තු ළමයි අනිවාර්යෙන් හෙට එනකොට නැවත අලුතෙන් රචනාව හරියට ලියාගෙන එන්න ඕනේ. එහෙම කියලා නැන්සි ටීචර් පිටත් වුණා. ඔන්න පසුදිනත් උදා වුණා. පසුදින නැන්සි ටීචර් පන්තියට ආවට පස්සේ අර කලින් දවසේ රචනාවලට F ලකුණු ගත්ත හැමදෙනාම ඔන්න අලුතෙන් රචනාවක් ලියලා නැන්සි ටීචර් බාර දුන්නා. හැබැයි ජැක් ලබා දුන්නේ කලින් ලියපු රචනාවම තමයි. ජැක් තමාගේ රචනාව වෙනස් කරන්න ඇත්තෙම කැමති වුණේ නැහැ. ජැක් තමාගේ පෙර රචනාවම නැවතත් නැන්සි ටීචර් බාර දුන්නා. හැබැයි ජැක් ඒ රචනාවට පොඩි දෙයක් එකතු කරා. රචනාව අවසානයේ ඉතා පුංචි අකුරෙන් ජැක් මෙහෙම ලියලා තිබුණා. ටීචර්ගේ F එක තියාගන්න. මම්මගේ සිහිනය තියාගන්න. කාලය ගෙවිලා ගියේ හිතාගන්නව බැරි තරම් වේගයෙන්. අටේ පන්තියේ හිටපු පුංචි ජැක් දැන් සමාජයේ නැමැති පන්තියේ තමයි ජීවත් වෙන්නේ. එයාට දැන් වයස අවුරුදු 37ක්. නගරේ දැවැන්ත සමාගම් රැසක කොටස් හිමි ව්‍යාපාරිකයෙක් වශයෙන් මේ වෙනකොට ජැක් කටයුතු කරනවා. දවසක් ජැක්ට තමාගේ පාසල් ගුරුවරිය වෙන නැන්සි ටීචර්ගෙන් දුරකථන ඇමතුමක් එනවා. මෙදා සැරේ පාසල් අධ්‍යාපන චාරිකාව සඳහා ජැක්ගේ ඇඟලුම් කර්මාන්ත ශාලාව නැරඹීමට අවසර ඉල්ලන්න තමයි ඇය කතා කළේ. ජැක් සතුටින් ඊට කැමැත්ත පළ කළා. ඊට සතියකට පසු නැන්සි ටීචර් තමාගේ සිසුන් සමග ජැක්ගේ දැවැන්ත ව්‍යාපාරය බලන්න පැමිණියා. නැන්සි ටීචර් දැන් හරිම සතුටුයි. නැන්සි ටීචර් ජැක්ට මෙහෙම පැවසුවා. ජැක්, ඔයා විශිෂ්ට මිනිහෙක්.
මම ඒ දවස්වල ගොඩක් ළමයින්ගේ සිහින හොරකම් කරද්දී ඔයාගේ සිහිනය රැකගත්තා. ඇස අග කඳුලින් පිරි දෙනෙතින් සෙනෙහසින් ඇය ජැක්ට සුබ පැතුවා. අවසානයේ නැන්සි තීජ තමා සමග පැමිණි සිසුන්ට මෙහෙම පැවසුවා. දරුවනේ, කාටවත් කවදාවත් ඔයාලගේ සිහින හොරකම් කරන්න දෙන්න එපා. පිට්ටු වෙනවා සම්තයි ජීවිතය හරි අපූරු කතාවකි ඔබේ කතාවත් ලියා තමන්න බලාපොරොත්තු